දවල්ට මම හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අද මම අරන් ආවේ පොසොන් දවසේ vlog එකක්. ඇත්තටම vlog එකක් කරන්න හිතුන්නේ නැහැ. ඒත් කට්ටියත් එක්කම මේ එදා අපි හිතුවා කච්චුවත්තේ යන්න ඕනේ කියලා. ඉතින් අම්මා කොහොම හරි එක්කගෙන යන්න ඕනේ කියලා හිතුවා. එදා තාත්තටත් නිවාඩු තිබුණ නිසා අපි පස් දෙනාම මේ යන ගමන් තමයි ඉන්නේ. පොය දවස් නිසා බස් ටිකක් අඩුයි. ඊට පස්සේ බස් එකක් එනකන් ගොඩක් වෙලා ඉඳලා තමයි මේ ගියේ. අපි දැන් මේ කච්චුවත්තට ඇවිල්ලා ඉන්නේ. එතනින් අපි නෙළුම් මල් එහෙමත් ගත්තා. මම පොඩි කාලෙත් අම්මත් එක්ක නිතරම මේ පන්සලට එනවා. ඒ කාලේ දඬුලේනෙක් එහෙම ඉන්න කූඩුවක් තිබුණා. ඉතින් පොඩි කාලේ මම ඉතින් අම්මා බුදුන් වැඳලා එනකම් එක දිහා බලාගෙන ඉන්නවා. දැන් අපි ගෙදරින් ගෙනාවු මල් ටිකත් අපි මල් වට්ටි වලට දාලා පූජා කරන්න මේ විදිහට ලෑස්ති කරගන්න ගමන් ඉන්නේ. පොය දවස් නිසා ගොඩක් සෙනග ඉඳී ආවිලා. අපි මේ බෝධිය ගාව තමයි ඉන්නේ. බුදුන් වඳින්න ආවා. කච්චුවත්තේ පන්සල ගාවම බෙලිමල් දන්සලකුත් දෙන ගමන් තිබුණේ. අපි පන්සලට එද්දිත් අපි ඒ වෙලාවේ ගියේ නැහැ. බුදුන් ඇඳලා ඉවර වෙලා අපි දැන් මේ දන්සලට යන ගමන් ඉන්නේ. බෙලිමල් දන්සල් දුන්නාම යෝගට්ටුත් දුන්නා. ඉතින් අපි මේ යෝගට්ටුත් අරගත්තා. දැන් අපි මේ එන අතරමඟ කඩල දන්සලක් හම්බුණා. ඒකටත් ගියා. දැන් මේ කිරිකෝපි දන්සලක ඉන්නේ. බස් අඩු නිසා අපි පයින්ම ස්ටෑන්ඩ් එක පැත්තට එද්දී බත් දන්සලකුත් තිබුණා. මීට කලින් අපි ඇවිල්ලම නැහැ. මොකද මේ අර දීවරයකින් දෙන බත් දන්සලට ගොඩක් සෙනගක් ඉන්නවා. ඉතින් පළවෙනි වතාවට අපිටත් පුළුවන් වුණා යන්න. මේ අපි මේ පොලිමේ ඉන්න ගමන් හැම අවුරුද්දම ගාල්ල දීවර සංස්ථාවේ මේ වගේ බත් දන්සලක් දෙනවා. ඒත් ගොඩාක් සෙනග ඉන්න නිසා කවදා ඉන්දියේ නැහැ අපි. ගොඩක් වෙලා යන නිසා සෙනගත් ගොඩක් ඉන්නවනේ. ඒත් මේ පාර අපි යද්දී සෙනග ටිකයි ඉන්දියේ. ඒ නිසා අපි මේ පොලිමට ගියා. මේ තියෙන දන්සලට දීපු බත් එක. බත් කාලේ ඉවර වෙලා අපිට යෝගට්ටුත් දුන්නා යාලා. දැන් අපි මේ නේවි කැම්ප් එක ගාව ඉඳලා හිදායත් එක පැත්තට එනකම් පයින්ම ආවේ. එන අතරමඟ තමයි මේ කූඩුවක් තිබුණේ. සක් කූඩුව. පොයට පස්සේ දවසෙත් අපිට මේ වගේ දන්සල් ටිකක් හම්බුණා. අපි යාළුවොත් එක්ක ආවා. thank you so much ඔයාලා හැම කෙනෙක්ටම වීඩියෝ එක ඉවර වෙනකම් බලවට. මේ වෙලාවේ subscribe කරපු නැති කෙනෙක් ඉන්නවා නම් subscribe කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. මතකතුව bell icon එකත් click කරන්න. එතකොට මගේ වීඩියෝස් ඔයාලට මගේ අරින්න නැතුව බලන්නත් පුළුවන්. එහෙනම් මම ගිහිල්ලා එන්න. ඔයාලා පරිස්සමෙන් සතුටින් ඉන්න. ආපහු අලුත් vlog එකකින් හම්බෙමු. සුබ දවසක්.